සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ජපානයේ සියදිවි නසා ගැනීම සඳහා වෙන් වූ වනාන්තරය. මේක ජපන් රජයෙන් වෙන් කරපු එකක් නෙවෙයි. මේ කැලෑවේ තියෙන අද්භූත නිහඬ ස්වභාවය නිසා ඉච්ඡාබංගත්වයට පත්වෙච්ච බොහෝ පිරිසක් සියදිවි නසා ගැනීම සඳහා තෝරාගන්න මේ වනාන්තරය. ඉතින් අද මාතෘකාව ඒ වනාන්තරය ගැන. මගේ වේරියස් ටෙලිවිෂන් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එන රැඳිලා ඉන්න මේ වීඩියෝ එක අවසන් වෙනකම් මේ වේරියස් ටෙලිවිෂන්. ටෝකියෝ නගරයේ ඉඳලා කිලෝමීටර් 100ක් පමණ බටහිර දෙසින් පිහිටි තේජාන්විත පූජිකන්ද පාමුල කුරුල්ලන් පවා නිහඬ ඇතුල්වීමට පසුබට වෙන තරම් ඝන නිහඬ වනාන්තරයක්. අවකිගහාරා කියන මෙම වනාන්තරය ජපානයේ සියදිවි නසා ගැනීමේ වනාන්තරය. එහෙම නැත්නම් The Suicide Forest ලෙස ප්‍රසිද්ධයි. මරණීය ආත්ම සැරිසරණ බවට නම් දරා ඇති මෙම වනාන්තරය වර්ග කිලෝමීටර් 35ක් පුරා විහිදෙන විශාල වනාන්තරයක්. එකට එක යාවෙන විශාල රූස්ස ගස් වලින් සමන්විත අද්භූත වනාන්තරයක්. ක්‍රිස්තු වර්ෂ 864 දී පමණ පූජිකන්ද පුපුරා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ පූජිකන්ද පුපුරා යෑමත් එක්ක විසිරී ගිය ලාවා ඝනවීමෙන් මෙම වනාන්තර භූමිය මතුපිට පාසාන තට්ටුවක් හැදිලා තියෙනවා. වසර 1200කට කලින් හැදුණු අවකිගහාරා කියන මේ කැලයේ භූමිය මතුපිට ඝන පාසාන ගුහාවලින් සමන්විත අසම සම වංකගිරියක් වගේ තැනක් බවට පත් වෙලා තියෙනවා. අවකිගහාරා කියන මේ කැලෑවේ භූමිය මතුපිට පාසාන තට්ටුව එහෙම නැත්නම් ලාවා වලින් සෑදිච්ච මේ පාසාන තට්ටුව තුල යකඩ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ යකඩ අන්තර්ගත වීම නිසා සංචාරකයින්ගේ මාලිමා යන්ත්‍ර අඩපණ වෙලා තියෙනවා. දිශාව හොයා ගැනීමට අපහසු වෙලා තියෙනවා. ඒ වගේම තමයි GPS සංඥාවලින් නිවැරදි දත්ත ලබා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා නිසා යා යුතු නිවැරදි මාර්ගය සොයා ගැනීමට නොහැකි වීම නිසා සංචාරකයන් අතරමං වුණු අවස්ථා වාර්තා වෙලා තියෙනවා. එක්දාස් 950 ගණන් වල ඉඳලා 100 ගණනක් ජනතාව නැවත කිසි දිනක නොයන ලෙස අවකිගහාරා වනයට ඇතුල් වෙලා තියෙනවා. සමහර අවුරුදුවලදී මලසිරුරු 100කට වඩා සොයාගෙන තියෙනවා. මේ බොහෝමයක් මරණ සියදිවි නසා ගැනීම නිසා සිදුවී ඇති බව පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. ඉතින් මරණ සංඛ්‍යාව කොයිතරම් බලපෑම් සහගතද කිව්වොත් 2004න් පස්සේ අනුකරන ක්‍රියාවන් මගින් සියදිවි නසා ගැනීම අධෛර්යමත් කිරීම සඳහා බලධාරීන් නිල සංඛ්‍යා ලේඛන පවා නිකුත් කිරීම නවත්තලා තියෙනවා. අවසන් වතාවට නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛන වලට අනුව 2003 වසර තුල තහවුරු කරන ලද සියදිවි නසා ගැනීම 105ක් වාර්තා වෙලා තියෙනවා. ප්‍රාදේශීය පොලිසිය හා ස්වේච්ඡා සේවකයින් වනාන්තරයේ නිරන්තරයෙන් මුර සංචාරයේ යෙදෙනවා. ඒ වගේම සියදිවි නසා ගැනීම සඳහා කැලයට ඇතුල් වන්නන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් විවිධ පණිවිඩ සහිත පුවරු ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ අතර ඔබේ ජීවිතය ඔබේ දෙමව්පියන්ගෙන් ලැබුණු වටිනා තෑග්ගක්. ඔබේ පවුල ගැන සිතන්න, කරුණාකර නැවත සලකා බලන්න වගේ පුවරු ප්‍රදර්ශනය කරලා තියෙනවා. කොහොම වුණත් මේ වනයට ඇතුල් වෙන අයගේ අතහැරදමු කූඩාරම්, සපත්තු, ඡායාරූප සහ නොයෙක් සටහන් මේ පාසි සහ කොළරොඩු අස්සේ සැඟවිලා තියෙන බව සොයාගෙන තියෙනවා. මේවා සියදිවි නසා ගැනීමට ආසන්න අවසන් මොහොතේ නිහඬ දෝංකාරය වගේ මොහොතක්. අවකිගහාරා වනයේ නූතන ඛේදවාචකයට සියවස් ගණනාවකට පෙර ඉඳලා පැවතෙන උබාසුට් කියලා කුරිරු පිළිවෙතක් තිබිලා තියෙනවා.
ජනප්‍රවාදවල එන ආකාරයට මේ කුරිරු පිළිවෙත තමයි සාගත කාලවලදී පවුලේ වැඩිහිටි සාමාජිකයෙන් මිය යාමට ඉඩහැරීම. ඉතින් පුරාවෘත්තවල සඳහන් වෙනවා ඔවුන්ගේ ආත්මයන් වනාන්තරයට සියදිවි නසා ගැනීම සඳහා පිවිසෙන වින්දිතයන්ගේ ආත්ම සමග තවමත් විකෘති වූ මුල් අතර සැරිසරන බව. ඒ වගේම යුරේ එහෙම නැත්නම් භූතයන් ශෝකයෙන් බැඳී සදහටම ජීවත් වන්නන්ට කතා කරයි කියන බව. මෙම අවකි ගහරා කියන වනාන්තරයට සංචාරය සඳහා පිවිසෙන අය ඔවුන්ගේ අත්දැකීම් විවිධාකාරයෙන් විස්තර කරලා තියෙනවා. වනාන්තරය නිශ්ශබ්ද අද්භූත, කිසිම සුළඟක් නෑ, සතෙකුගේ හඬක් ඇහෙන්නේ නෑ, හිස් භවයේ අද්භූත ගෝසාව පමණක් බව ඔවුන් පවසනවා. සමහරු කියන ආකාරයට වනයේ ගමන් කරන විට ඔවුන් පිටිපසින් සිහින් කෙදිරිලි හඬක් ඇහෙනවා. එහෙම නැත්නම් පියවර නගන හඬ ඇහෙනවා. කියන්නේ පිටිපස්සෙන් කවුරු හරි එන හඬක් ඇහෙනවා. තවත් සමහරු ගස් අතර පෙනෙන නොපෙනෙන සුදු පැහැති හැඩතල පියාඹන ආකාරය දැකලා තියෙනවා. මනෝවිද්‍යාත්මක හෝ අද්භූත වූවත් නැරඹීමේ හැඟීම සිත සසල කරවන බව ඔවුන් සඳහන් කරනවා. අද වන විට අවකි ගහරා යනු කඳුනගින්නන්ගේ ජනප්‍රිය ගමනාන්තයක්. එය සුබාදාමේ සුන්දරත්වය සහ මිනිස් බලාපොරොත්තු සුන්වීම එකට බැඳී ඇති අපූර්ව ස්ථානයක්. එහිදී නිහඬ වනය, පාසුවලින් වැසීගේ අද්භූත ගල්, ගණන් කළ නොහැකි තරම් නොකියූ කතා සඟවනවා. ඔබ වනාන්තරයේ වියන යට ඇවිදින විට එක් සත්‍යයක් පැහැදිලි වේ. සෑම නිශ්ශබ්දතාවයක්ම සාමකාමී නොවේ කියන බව. ඉතින් ඔබේ මගේ ජීවිතය අපට ලැබුණු වටිනා දුර්ලභ අවස්ථාවක්. ඒ නිසා අපේ ජීවිතවලට වටිනාකමක් ලබා දෙමු. අභියෝගවලට මුහුණ දෙමු. අවස්ථා ආදරෙන් වැළඳගමු. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. වේරියස් ටෙලිවිෂන් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. හැමෝටම සුබ දවසක් වේවා මේ වේරියස් ටෙලිවිෂන්.